මොනවද මේ? අලිපේර නේද? ඔව් අලිපේර තමයි. ඉතින් අපි මේ අලිපේර වලින් අද හදාගන්න යන්නේ රසවත් කෑමක් වගේම ෆේස් පැක් එකක්. ඉතින් බලමු අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. මුලින්ම අලිපේර ටික මේ වගේ සුද්ධ කරලා ඇටයි පොතුයි අයින් කරගන්නවා. ඊට පස්සේ අපි හැන්දක් අරගෙන මේ වගේ අලිපේර ටික පොඩි කරගන්නවා. ඉතින් ඔයාලා අලිපේර මේ විදිහට පොඩි කරලා සීනි කිරිපිටි එහෙම දාලා කාලා ඇති නේද? ඒක හරියම රසයිනේ. ඉතින් අද මං මේ විදිහට පොඩි කරලා දාන්නේ මී පැණි. මොකද අපි මේකෙන් ෆේස් පැක් එකකුත් හදනවානේ. ඉතින් ඔයාලට කැමති නම් සීනි එකතු කරගන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේකෙන් කොටසක් මම වෙන් කරගන්නවා මගේ ෆේස් පැක් එකට. ෆේස් පැක් එක කිව්වට මම මේක මූණේ මුළු ඇඟේමයි ගානවා. ඉතින් ඔක්කොටම කලින් කාලා ඉන්න එපා. ඒ නිසා මම මේක රස බලනවා. ඉතින් කාලා ඉවර වෙලාම අපි ෆේස් පැක් එක දාගමු. ඉතින් ඔයාලට තියෙන්නේ අධික තෙල් සහිත සමක් නම් පිම්පල්ස් එනවා නම් මේක ගාන්න එපා මූණේ. ඒ වෙනුවට ඔයාලට පුළුවන් අත් කකුල් වල විතරක් මේක ආලේප කරන්න. ඉතින් මගේ තියෙන සාමාන්‍ය සමක් හින්දා මම මේක ඇප්ලයි කරනවා. ඒ කරලා මද රස්නේ වතුරෙන් හොදලා අයින් කරනවා. එතකොට අර තෙල් ගතිය හිටිනවා අඩුයි. ඉතින් ගාලා මේ වගේ ඇඟිලි තුඩු වලින් උඩු අතට මසාජ් කරලා ඊට පස්සේ විනාඩි 15ක් 20ක් වගේ තියලා මද රස්නේ වතුරෙන් හොදලා දාන්න පුළුවන්. ඉතින් මම අත්වල කකුල් වල එහෙමත් මේක ගානවා. අලිපේර වලින් හැමේ වියලි ගතිය නැති වෙලා හැම ගොඩක් සිනිදු කරනවා. ඉතින් ඔයාලත් මේක ගාලා බලන්න. ගොඩක් හොඳ ආලේපනයක්. Thank me later.